ඊට පස්සේ මේ මොරටුවේ සම්බන්ධ විශේෂ දෙයක් තියෙනවා. දැන් වෙලාවක් නැහැ කියන්නේ. මාර chance එකක් තියෙනවා. 2025 නෙමෙයි 24 ඉඳන් ඇත්තට මම ඊයේ මට කියන මම ඕක ආරංචි වෙච්ච වෙලාවේ මම දැනගෙන හිටියේ 25 කියලා. නමුත් ඕක හොයලා බැලුවම 24 ඒ ලෙවල් වල. ඒ කියන්නේ ඔයාලගේ ඉඳන් පට්ටවාසියක් තියෙනවා. ඔයාලගේ ඉඳන් කැම්පස් එකක් දී. ඒ කියන්නේ මොරටුවේ 25 බැච් එක කියන එක. 24 ඒ ලෙවල් කියන්නේ 25 බැච් එක. 25 බැච් එකේ ඉඳන් මොරටුවේ තියෙනවා සම්පූර්ණ සිලබස් එක වෙනස් කරලා හැම කෝස් එකක් ඇතුළටම වෙනම කෝස් ගයිඩ්ලයින් එකක් ගෙනහලා දානවා. ඒ කියන්නේ දැන් මොරටුවේ අන්තිමටම තියෙන 2020 අප්ඩේට් වෙච්ච සිලබස් එක. ඒකත් සාමාන්‍යයෙන් හොඳයි. නමුත් මේ අලුතෙන් ඔයාලගේ ඉඳන් කරනවා වෙනම මේ වෙනම ලෝකේ මේ වෙලාවේ වටිනම දේවල් එකතු කරපු කෝස් කන්ටෙන්ට් එකක් තියෙන ඩිග්‍රියක් විදිහට මේ මොරටුවේ තියෙන හැම ඩිග්‍රියක්ම හදනවා. මොරටුවේ තියෙන හැම ඩිග්‍රියක්ම හදනවා ඉංජිනේරින් ඩිග්‍රී ටික. ඒකෙන් ග්ලෝබල් ඊට පස්සේ ග්ලෝබල් මාකට් එකට පණිවිඩයක් දෙනවා. මෙන්න අපි ළඟ ඉන්නේ මේ වෙලාවේ ලෝකේ තියෙන අප්ඩේට්ම සිලබස් එක ඉගෙන ගත්ත අපි ළඟ ඉන්නේ අප්ඩේට්ම සිලබස් එක ඉගෙන ගත්ත දක්ෂම උන් ටිකක්. A level පාස් වෙලා අවිල්ලා තියෙන A level කියන එකට ලෝකෙන් පිළිගැනීමක් තියෙනවා. ඒතර A level පාස් වෙලා අවිල්ලා තියෙන්නේ මෙච්චර මේ කන්ටෙන්ට් එකක් ඉගෙන ගත්ත මෙහෙම දේවල් ඉගෙන ගත්ත දැන්. උදාහරණයක් විදියට දැන් හිතන්නකෝ අපි ෆිසික්ස් සිලබස් එක ඉගෙන ගන්න සමහර දේවල් මෝඩයිනේ. ඒ කියන්නේ දැන් ප්‍රිස්ම ප්‍රැක්ටිකල් එක අල්පිනිදි ගහලා කරන්න පිස්සු වෙන්න බෑයි. ඒ කියන්නේ ඒවා ලේසර් ගහලා කරන්න පුළුවන්නේ. ඒ වගේ ඒවා නැතුව අප්ඩේට්ම සිලබස් එක හදනවා මේ වෙලාවේ ලෝකේ මේ වෙලාවේ රියල් ටයිම් යන විදිහට. ඒ කියන්නේ AI මැෂින් ලර්නින් අරවා මේවා ඔක්කොම දාලා හදනවා. හැම පාර්ට් එකකම ඉලෙක්ට්‍රිකල් නම් ඉලෙක්ට්‍රිකල් ඉලෙක්ට්‍රොනික නම් ඉලෙක්ට්‍රොනික ඒ විදිහට. ඊට පස්සේ ලෝක කම්පැනිස් වලට පණිවිඩය දෙනවා මෙන්න හොඳ මේ උන් ටික මෙන්න මුන්ගේ කර්ස් කන්ටෙන්ට් එක කියලා. සාමාන්‍යයෙන් ඒගොල්ලෝ කියන විදිහට අවුරුදු දෙකක් ඒ කියන්නේ සෙකන්ඩ් ඉයර් ස්ටුඩන්ට් කෙනෙක්ට මාසයකට ලක්ෂ 5ක වටිනාකමක් වෙන විදිහට වගේ හදන්න බලාපොරොත්තු වෙනයි කියලා තමයි දැනට මට ආරංචි. ඒ කියන්නේ අවුරුදු දෙකක් විතර ඌ ඉගෙන ගත්තාම ඌගේ දැනුම මත සාමාන්‍යයෙන් මාසයකට ලක්ෂ 5කවත් අඩුම ගානේ ඒ වෙලාවේ ඌට උපයා ගන්න පුළුවන් වෙන්න ඕනේ ඌ ෆ්‍රීලාන්සින් කරලා හරි. ඒ කියන්නේ ඌ දන්න දේවල් වලින් ඌ දන්නේ අප්ඩේටඩ්ම දැනුම. ඒතර ඒ කෝස් එක ඔයාලට තමයි කලින්ම හම්බෙන්නේ. ඒතර ඒ කෝස් එක කම්ප්ලීට් කරපු එකෙක් නිකන් අර පට්ටම ඩයල් එකක් විදිහට ලෝකෙට යන. ඒ කියන්නේ පට්ටම ඉල්ලුමක් තියෙන මිනිස්සෙක් විදිහට තමයි ලෝකෙට අවුට් වෙන්නේ. මොකට අලුත් ප්‍රොජෙක්ට් එකක් මේක. එතකොට පට්ටම ඉල්ලුමක් තියෙන මිනිස්සෙක් විදිහට තමයි අවුට් වෙන්නේ. ඒ කියන්නේ කිසිම පරණ දේවල් නැහැ. ඒ කියන්නේ දැන් අර මං කිව්වා වගේ අර වැදගත් නැති දේවල් මොකුත් නැතුව මේ වෙලාවෙම තියෙන. දැන් උදාහරණයක් විදිහට එහෙම දේවල් තියෙනවා. ඔය මොරටුවේ තියෙනවා බිස්නස් සයන්ස් කියලා ඩිග්‍රී එකක්. කොමර්ස් කරපු ළමයිනුත් ගන්නවා, මැත්ස් කරපු ළමයිනුත් ගන්නවා. ඔය ඩිග්‍රී එක හැදුවේ 2016 මගේ බැච් එකට පැරලල් බැච් එක තමයි 17 බැච් එක තමයි පළවෙනි බැච් එක. ඒ ඩිග්‍රිය නිර්මාණය කරේ මේ වෙලාවේ ලෝකේ තියෙන වේකන්සි වලට ඕනේ බිස්නස් සයන්ස්. ඒ කියන්නේ මැත්ස් මොලයක් සහ බිස්නස් මොලයක් තියෙන උන් හදන්න. ඒ ඩිග්‍රියෙන් අවුට් වෙන උන් ටිකට පට්ට ඉල්ලුමක් තියෙනවා. පට්ටම ඉල්ලුමක් තියෙනවා. ඉතින් ඔය යන්නවත් බෑ. මු අවුට් වෙනකොට දොර ළඟ බලන් ඉඳලා ගන්නේ. එච්චර ඉල්ලුමක් තියෙනවා. ඒ වගේ ඊට වඩා ඉල්ලුමක් තියෙන විදිහට තමයි මේක ඩිසයින් කරලා තියෙන්නේ. මනුස්සයෙක්ට මාස 5ක් ජීවිතේ මහන්සි වෙලා මීට වඩා නම් වටිනා දෙයක් ගන්න හම්බෙන්නේ නැහැ. හරිද? මාස 5ක් බත් නොකා නිදියා ගන්න නැතුව හිටියත් ඒත් ලාභයි. ඒත් ලාභයි. මැත්ස් කරන්නේ උන්ට කියන්නේ කොහොම හරි මේකට සිලෙක්ට් වුණොත් ආයි නෑ අර නිකන් අර ලෝකේ විශේෂ කණ්ඩායමකට සිලෙක්ට් වුණා වගේ තමයි. වෙනම ගේම. ඒ කියන්නේ මේක ඇත්තටම මෙහෙම කරන්න හේතුවක් තියෙනවා. මෙහෙම කරන්න හේතුවක් තියෙන එක තමයි එකක් තමයි මේගොල්ලන්ට ඒ කියන්නේ ලංකාව වශයෙන් මේක දැන් රටක් විදියට මේක උඩින්ම එන්න බැයි අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ජනාධිපති විසින් තීරණය කරන්න ඕනේ මෙහෙම කරනවායි කියලා. මේක කරන්න තීරණය කරන්නේ ලංකාවේ කියන්නේ ලංකාවේ පට්ටම මොලේ තියෙන මිනිස්සු ටිකට පට්ට සල්ලි වශයෙන් වැලියු එකක් දෙන්න. එහෙම දුන්නාම මේගොල්ලෝ වෙන රටවල් වල ගිහිල්ලා වැඩ කරලා මෙහෙට සල්ලි වෙනවා. ඇත්තම කතන්දර ඒකයි. ගොඩක් වෙලාට තමන්ගේ අම්මලා තාත්තලාට ගෙවල් හදා ගන්න හරි මොනවා හරි දේවල් නෑ ගේමක් නැතුව ඒවන දැන් ලක්ෂ දැන් මේ වෙනකොට ලක්ෂ 10 ගානේ වෙනවනම් මේ වැඩින් පස්සේ උන්ගේ පඩිය කලින් ලක්ෂ 20ක් 30ක් ගත්තා නම් කලින් එහෙම එකෙක් දැන් ඌ ලක්ෂ 100ක් ගන්නවා මේකෙන් පස්සේ පඩිය මාසෙකට. ඒතර ඌ ලක්ෂ 80ක් විතර ගෙදෙට්ට එවනවා සමහරලාට අම්මලා තාත්තලාට. ලංකාවටම මාර ලොකුම වැඩක් කරන වැඩක් මේක. හරි. වෙනම ප්‍රොජෙක්ට් එකක් ඒක. සිලෙක්ට් වුණොත් පාඩු නෑ. ලේසි සිලෙක්ට් වෙන්න සාමාන්‍යයෙන් ඒ තුන දැම්මොත් කොහොමත් පුළුවන්. ගම්පා දිස්ත්‍රික්කයෙන් ගත්තොත් එහෙම පළවෙනි 50ට වගේ සිලෙක්ට් වුණොත් කොහොමත් පුළුවන්. ලොකු දෙයක් නෙමෙයි කරන්න පුළුවන් වැඩක්. මහන්සි වුණොත් පාඩු නැහැ. ඕන තරම් කලින් ෂයිගේ S දාපු යුන් කලින් ෂයිගේ FSS SSF S3 CSS ඕන තරම් මේ වැඩේ කරනවා. මහන්සි වුණොත් පාඩු නැහැ. ඔන්න දැම්ම කිව්වා. තාම වැඩි ප්‍රසිද්ධියක් නැහැ ඔය වැඩේ. ඊළඟට පට්ට chance එකක් ඒක. පට්ටම chance එකක්. ආයි එහෙම chance එකක් හම්බෙන්නේ නැහැ ආයි ජීවිතේට. මාරම chance එකක් ඒක. මට හින අවුල් මට ඒ chance එක නැති එකට. හරිද? ඒ මාරම chance එකක්.
මේ chance එක ගන්න පුළුවන් නම් මිනිස්සෙට කියන්නේ මේ chance එක තියෙන වෙලාවේදී වැඩ කරන්නේ නැද්ද කියලා. මාස 5කින් මහන්සි වෙලා මේ chance එක ගන්න පුළුවන් එකෙක් ඉන්නකොට මේ chance එක ගන්න නැත්තම් හරිද? පට්ටම අපරාධේ. පට්ටම අපරාධේ. ඕනෙම එකෙක්ට කරන්න පුළුවන් වැඩක් මේක. මහන්සි වුණොත්. චුට්ටක් වැඩ කරන්න මේකට. ටික ටික ලකුණු වැඩි කරගෙන යන්න. හරිද? ඊළඟට IT ළමයින්ටත් ඒකේ කිසි පාඩුවක් වෙන්නේ නැහැ. මොකද IT ළමයින්ටත් ඔය කොළඹ CS වලදී සහ මොරටු IT වලදීත් ඔය කතන්දරය ඔහම වෙනස් වෙනවා. ඒතර ඒගොල්ලන්ටත් ඔය කතන්දරය ඔය විදිහටම බලපානවා. හරි. දැන් බයෝ ළමයින්ට මොකුත් නැද්ද? බයෝ ළමයින්ට මොකුත් නැද්ද කියන්නේ මේකයි. දැන් ඒ ඉංජිනේරින් වගේ නෙමෙයි. මෙඩිසින් ෆීල්ඩ් එකේ එහෙම ට්‍රෙන්ඩ් එක අඩු වෙන්නේ නැහැ නේ. දැන් ඉංජිනේරින් ෆීල්ඩ් එකේ කෝස් ගයිඩ්ලයින් එක එහාට මෙහාට වෙද්දී ඒ වෙලාවේ ඉන්න ඩිමාන්ඩ් එක වෙනස් වෙන්න පුළුවන්. දැන් සමහරලාට මේ වෙලාවේ දැන් හිතන්නකෝ මේ වෙලාවේ ලෝකේ නැගලම යන්නේ මම නිකන් කියන්නේ නැහැ මේ වැරදි කියන එක. මේ වෙලාවේ නැගලම යන්නේ අපි හිතමුකෝ AI ඉංජිනේර්ස්ලා කියලා. එතකොට මේ වෙලාවේ මොරටුවෙන් සිවිල් ඉංජිනේර්ස්ලා අවුට් කරලා එච්චරම වැඩක් නැහැ ඒක රටට. ඒ කියන්නේ සිවිල් ෆීල්ඩ් එක වැටිලානේ තියෙන්නේ. එතකොට AI ඉංජිනේර්ස්ලා නම් ඕනේ AI ඉංජිනේර්ස්ලා දෙන්න ඕනේ. දැන් ගිය අවුරුද්දේ තිබ්බා software ඉංජිනේර්ස්ලා ගොඩාක් කවෝ ගිය අවුරුදු වල හින්දා මොරටුව එකපාරටම වෙනසක් කරා. කලින් software engineering batch එක 100ක් ගත්ත එක 300ක් ගත්ත එක පාට. ඒ කියන්නේ අතුරට ගන්න 728න් ඉස්සර 100ක් software engineering 100ක් biomedical 100ක් electrical ඔහොමම ගත්තේ. ඒක එකපාරටම අනිත් ඒවායින් අඩු කරලා අඩු කරලා අඩු කරලා 300කට software කරන්න දුන්නා. එහෙම කරනවා. ඒතර ඒ වගේ ඩිමාන්ඩ් එක බලලා වැඩ කරන්න ඕන එකක් තමයි ඉංජිනේරින් කියන්නේ. මෙඩිසින් කියන්නේ එහෙම එකක් නෙමෙයිනේ. මෙඩිසින් කියන්නේ කොහොමත් වූ දොස්තර නම් උට අනිවාර්යෙන් ඩිමාන්ඩ් එකක් තියෙනවා. අනිවාර්යෙන්ම ග්ලෝබල් ඩිමාන්ඩ් එක තියෙනවා. ඒක කෝස් කන්ටෙන්ට් එක මත වෙනස් වෙන්නේ නැහැ. මේවා පුළුවන් දොස්තර මේවා බැරි දොස්තර කියලා. ඒ නිසා මෙඩිසින් වලදී එහෙම දෙයක් ඕනේ නැහැ කොහොමත් වාසි එක. හරි. දැන් ඉක්මනට